ආයුබෝවන්. අද අපි කතා කරන්නේ ෆෙරාරි සමාගමේ අතිශය සුවිශේෂී අයිකෝනා ශ්‍රේණියේ පළමු නිර්මාණය වන ෆෙරාරි මොන්සා මෝටර් රථය ගැනයි. මෙම රථය ප්‍රධාන වශයෙන් මාදිලි දෙකකින් යුක්තයි. SP1 තනි අසුනක් සහිත සහ SP2 අසුන් දෙකක් සහිත. මෙහි අති විශේෂත්වය වන්නේ මෝටර් රථයට වහලක් හෝ සාම්ප්‍රදායික සුළං ආවරණ වීදුරුවක් වින්ෂීල්ඩ් නොමැතිවීමයි. ඒ වෙනුවට ෆෙරාරි සමාගම විසින් පේටන්ට් බලපත්‍රය ලබාගත් වර්චුවල් වින්ෂීල්ඩ් තාක්ෂණය මෙහි භාවිතා කර තිබෙනවා. එමගින් රියදුරට සුළඟේ බාධාවකින් තොරව ඉතා සුවපහසු ලෙස රියධාවනය කිරීමට ඉඩ සලසනවා. තාක්ෂණික තත්ත්ව ඉන්ජිම ලොව බලවත්ම V12 එන්ජිමක් වන ලීටර් 6.5 එන්ජිම. බලය අශ්ව බල 810ක් 810 CV. වේගය තප්පර 2.9ක් වැනි සුළු කාලයකදී පැයට කිලෝමීටර් 100ක වේගයක් ලබාගත හැකි. උපරිම වේගය පැයට කිලෝමීටර් 300 ඉක්මවයි. 1950 දශකයේ පැවති ෆෙරාරි බාර්චෙට්ටා මෝටර් රථවල පෙනුමින් ආභාෂය ලබා ඇති මෙය කාබන් ෆයිබර් මගින් නිමවා ඇති නිසා ඉතා සැහැල්ලුයි. ලොව පුරා මෙවැනි රථ නිර්මාණය කර ඇති 459ක් පමණක් වීම මෙහි ඇති දුර්ලභත්වය වැඩි කරනවා. ඔබත් වේගයට සහ නවීන මෝස්තරවලට කැමති කෙනෙක් නම් ෆෙරාරි මොන්සා යනු ඔබේ සිහින රථයක් වනු නොඅනුමානයි.